Hey! I'm Chris. It's a sudden adventure. Maybe you're not who you think. Okay. චිත්‍රපටි ආරම්භයේදී අපිට ක්‍රිස්ව පෙන්වනවා. ක්‍රිස් කියන්නේ සිකියුරිටි සොෆ්ට්වෙයාර් හඳුන්වා දෙන තාක්ෂණික ශිල්පියෙක්. මෙතනදී මෙයාට ජිමි වන එයාගේ වයිෆ් කෙන් කෝල් එකක් එනවා. එයා කියනවා මම ඔයාට කෝල් කරන්න හිතුවේ කියලා කියනවත් එක්කම ක්‍රිස් කියනවා මං තාම ඩිවෝස් පේපර් සයින් කරන්න හිතුවේ නැහැ කියලා. ජිමිට ක්‍රිස්ගේ කාර්යබහුල ජීවිතය නිසා එයාට දික්කසාද වීමට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් ක්‍රිස් නම් කැමති නැහැ ඒ දෙයට. ක්‍රිස් කියනවා මට ඔයා වෙන වැඩි කාලයක් කැප කරන්න තිබුණා කියලා. ඒ ජිමි කියනවා ඒතුවාට එහෙම කරන්නේ බැරි වුණානේ කියලා. වයිෆ් කියමේ දැඩ ඉල්ලීම නිසා ක්‍රිස්ට අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවා. ජිමි අවසානයේදී කෝල් එක කට් කරලා එයාගේ දුව වන විලෝ ගාවට යනවා. පොඩි ළමයාත් මේ දෙන්නගේ වෙන්වීම ගැන දුකෙන් ඉන්න කියලා පෙන්නනවා. මේ දවසේ රෑ ක්‍රිස් යනවා සුපර් මාකට් එකට අයිස්ක්‍රීම් එකක් ගන්න. මෙයා මෙතනදී දකිනවා එහා පැත්තේ ගෑනු ළමෙක් ඉන්නවා. එයා තමයි ස්කයි. ස්කයි මෙතනදී මෙයාට කතා කරලා අහනවා ඔයා දන්නවාද වයින් ගැන මට හොඳ වයින් බෝතලයක් තෝරලා දෙන්න පුළුවන්ද කියලා. ස්කයිට වශය වන ක්‍රිස් මෙතනදී හොඳ වයින් බෝතලයක් ඇයට තෝරලා දෙනවා. ඒ වගේම ක්‍රිස් කියලා ඇයට ඌව හඳුන්වලා දෙනවා. ඇයත් මෙතනදී මං ස්කයි කියලා හිනවත් දාගෙන යද්දී ක්‍රිස් ඇයට වශී වෙනවා. ටික වෙලාවකින් එළියට ආව මේ දෙන්නගෙන් ස්කයි කියනවා මගේ ඌබ ටැක්සි එක කැන්සල් වෙලා කියලා. මෙතනදී ක්‍රිස් ඇයව ඩ්‍රොප් කරන්නේ ඇයව එක්කගෙන ඇය ඉන්න මොටෙල් එක ගාවට යනවා. මෙතනදී ස්කයි කියනවා මමගේ රූම්මේට් එක්ක ලොකු රණ්ඩුවක හිටියේ. මට ඇත්තටම ආපසු එතෙන්ට යන්න හිතෙන්නේවත් නැහැ කියලා. ඇය මෙහෙම කියද්දී ක්‍රිස් කියනවා මාත් ඇත්තක නෙමෙයි ඉන්නේ. ඔයාට පුළුවන් මං එන තැනට එන්න කියලා. ස්කයි මේකට තැන්ක් යූ කියලා. ඒත් මං ඇතුළට යන්නම් කියලා යන්න හැදුවත් ඇයට ඇතුළට යන්න හිත දෙන්නේ නැහැ. ඇය අකමැත්තෙන් ඉන්න බව දැනුණු ක්‍රිස් ඇයව නැවතත් කැමති කරගෙන ඔහු ඉන්න ගෙදරට එනවා. මේ ගෙදර නවීන පහසුකම් වලින් යුත් ලක්ෂණ නිවසක්. ස්කයි ගෙනවුන ඉස්සරහා ඉද්දී ක්‍රිස් අය වෙනුවෙන් වයින් එකක් ගැන පිළිගන්නවා. මෙතනදී ස්කයි අහනවා මේම හවුස් එකේ අයිතිකාරයෙක් වෙන්න ඔයා මොනව කරන කෙනෙක්ද කියලා. ක්‍රිස් කියනවා මොබයිල් සොෆ්ට්වෙයාර් සිකියුරිටි සොෆ්ට්වෙයාර් ගේම් ඩෙවලොප්මන්ට් කරන කෙනෙක් කියලා. ක්‍රිස් අය ගැන අහුවාම ස්කයි කියනවා මං කොක්ටේල් වෙටරියක් ලෙස කිටිවොන් බාර් එකේ සේවය කරනවා කියලා. මෙල කතා කරනවත් එක්කම ස්කයි කියනවා අපිට තව බෝතලයක් ගන්න තිබුණේ කියලා. ක්‍රිස් මෙතනදී අයව එක්කගෙන ඇතුළට ගිහින් ඔහුගේ වයින් කපඩාව පෙන්නනවා. I'm also a wine. ටිකෙන් ටික වයින් තොලගාමින් අලේ පානමේ ආගන්තුකයන්ගේ ආදරය වයින් බෝතලේ තරම් ඉක්මනින්ම ඉවර වෙන්නේ නැහැ. අමුත්තන්ගෙන් පටන් ගත්ත රාත්‍රිය ප්‍රේමණීය රාත්‍රියක් බවට හැරවිලා මැදියම් වෙද්දී සරාගී කාම අධික රාත්‍රියක් බවට හැරෙන්නේ වැඩි වෙලාවක් නම් ගත්තේ නැහැ. ඊළඟ දවසේ උදේ ක්‍රිස්ගේ ෆෝන් එක රින් වෙනවත් එක්කම මෙයා නැගිටත් ස්කයිනා මේ වෙනකොට මෙතනින් ගිහිලා ඉවරයි. ඇයි රූම් එකට එනකොට ඇගේ හොටෙල් එකේ අයිතිකරු ඇයව දකිනවා. මේ අතරේ ඇගේ රූම්මේට් වන ලීසා ගොඩක් දුකෙන් ඉන්නේ. ඇය රාත්‍රියේ ආවේ නැති එකට. ඇය කියනවා මම මුළු රෑම බලාගෙන හිටියා. ඔයා කොහෙද හිටියේ? ඇයි මට කෝල්වත් කරේ නැත්තේ කියලා. ස්කයි මේ දේවල් එච්චර ගණන් ගන්නේ නැතුව රූම් එකට යනවා. පේන විදිහට මේ ලීසා ස්කයි ගැන දැඩි කැමැත්තක් තියෙනවා කියලා පෙන්නනවා. මේ අතරේ ක්‍රිස් බෙට්ටියේ තියෙන තම දුවගේ චිත්‍රය දිහා බලාගෙන ඉද්දී ඇයට තමන්ගේ දුවගේ මත ගැන මතක් වෙලා පේනවා. මේ නිසා ඔහු තීරණය කරනවා ස්කයිව හම්බෙන්න ඇය ඉන්න බාර් එකට යන්න. බාර් එකේදී ක්‍රිස්ව දැක්ක ස්කයි ගොඩක් පුදුම වෙනවා. ස්කයිගේ ෂිෆ්ට් එක ඉවර වීමත් එක්කම දෙන්නා වේදි දිගේ කතා කර කර ඉස්සරහට එනවා. මෙතනදී ස්කයි කියනවා මගේ පවුලේ කවුරුත් නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම හදා වඩාගත්ත නිවෙස්වල තමයි හිටියේ කියලා. ක්‍රිස් මෙතනදී කියනවා මගේ අම්මා තාත්තා හිටියට මගේ ළමා කාලයේත් එච්චර යහපත් එකක් නෙමෙයි කියලා. ස්කයි ටිකෙන් ටික ඔහුගේ හිතේ ඇය ගැන අනුකම්පාව දිනා ගන්න සමත් වෙනවා. මෙයාලා ඉස්සරහට යද්දී දකිනවා මෙයාලගේ කාර් එකට පුද්ගලෙක් පළෙන්ම ඇතුළු වෙන්න හදනවා. මේක දකින ක්‍රිස් මේක ඇවිත් නතර කරන්න හදනවා. මේ පුද්ගලයා මේ දිනවල බනිද්දී තරහගේ ස්කයි මේ පුද්ගලයාට බෝතලෙන් පාර දෙනවා. හැබැයි මේ උන දෙයි පලිය ගන්න ක්‍රිස්ගෙන්. මොකද ඇයව ආරක්ෂා කරන්න යද්දී මේ පුද්ගලයා ක්‍රිස්ගේ කකුල කැඩෙන්නම ගහලා මෙතනින් යනවා. ඊළඟ දවසේ ක්‍රිස් ගෙදරට එන්නේ රෝද පුටුවකින්. කකුල දරනුවටම තුවාල වෙලා තියෙනවා කියලා පෙන්නනවා. ක්‍රිස්ව සෝෆා එකේ වාඩි කරන්න ස්කයි උදව් කරද්දී ස්කයි කියනවා තමාට හෙදියක් ලෙස ඔහු බලාගන්න පුළුවන් කියලා. ක්‍රිස් මේකට කැමති වෙද්දී ස්කයි මේ ගෙදර පාස්වර්ඩ් එකක් දැනගෙන එයාගේ බඩු ගන්න ආපසු මෙයා නතර වෙලා ඉන්න තැනට එනවා. ස්කයි හොටෙල් එකට එද්දී මේ හොටෙල් එකේ අයිතිකරු මෙයාට මතක් කරනවා ඔයා දැනටමත් කුලිය ගෙවලා නැහැ කියලා.
ස්කයි ඇතුළට ගිහින් ඇගේ දේවල් පැක් කරද්දී ලීසානම් ඇය යන එකට කැමති නැහැ. ඇය දුක්ඛයේදී ස්කයි ඇව සිපගෙන ඇව සංසුන් කරනවා. පේන විදිහට ස්කයිට ඈත් එක්ක සම්බන්ධයක් තිබිලා. ඒත් ඇයට ලීසාගෙන් ඈත් වෙන්න අවශ්‍ය වෙනවා. ලීසා මෙතනදී මේ දුක දරා ගන්න බැරුව කියනවා. "ඔයා මාව දාලා කියොත් මම මැරෙනවා" කියලා. ඊළඟ දවසේ ක්‍රිස් ඇහැරෙද්දී ඇගේ ඇස් ඉස්සරහින් ඉන්න ස්කයි. ස්කයි ක්‍රිස් සමග ඉතාමත් ළඟින් ඇසුරු කරමින් මෙයාත් එක්ක කාලය ගත කරනවා. ස්කයි සමග මේ දවස් ගත කරද්දී ඇයට ජෙමිගෙන් එන කෝල් පවා මගහැරෙනවා. මේ අතර අනිත් පැත්තේ ඒ කියන්නේ ස්කයිගේ ගෙදර අයිතිකරු ලීසාව හොයාගෙන මේ කාමරයට ඇතුළු වෙනවා. ඒ මෙයාලගේ ගෙදර කුලිය ගන්න. දොරට තට්ටු කරලා සද්දයක් නැති නිසා මේ ඇතුළට ඇවිත් බලති දකින්නේ බාත්ටබ් එකේ මැල්ලා ඉන්න ලීසාව. මේකෙන් කලබල වුණ රෝනාල්ඩ් මේ ගැන පොලිසියට දැනුවත් කරනවා. පොලිසිය ඇවිත් මෙයාගෙන් වැඩිදුර මේ ගැන ප්‍රශ්න අහද්දී රෝනාල්ඩ් කියනවා ලීසා එක්ක තව ගෑනු ළමෙක් හිටියා. එයා රූම් එකෙන් ගිය දුකට තමයි ඇයි මෙහෙම දෙයක් කරගන්න ඇත්තේ කියලා. පොලිසිය ස්කයිගේ නම ගැන හොයලා බැලුවත් ඇයට මේ නම ගැන කිසිම තොරතුරක් ලැබිලා නැහැ. මොකද ස්කයි කියන්නේ ඇයගේ බොරු නමක්. රෝනාල්ඩ් මේ ගැන දැනන් ඉඳලා නැහැ. Out of it right now. Can we talk? අනිත් පැත්තේ ක්‍රිස්ට කෝල් එකක් ගන්න ජෙමි අහනවා ඩිවෝස් පේපර් සයින් කරන්න ඔයා තීරණයක් ගත්තද කියලා. ක්‍රිස් කියනවා අපි ඒ ගැන පස්සේ බලමු. මොකද මගේ කකුල කැඩලා තියෙන්නේ කියලා ඔහු කියනවා. ක්‍රිස්ව තීරණ ගත්ත ජෙමි මේ ගැන දුක් වෙලා කියනවා මම විලෝව එකගෙන එන්න. එයාව දැක්කොත් ඔයාගේ වේදනාව ටිකක් හරි අඩු වෙයි කියලා. මේ නිසා සිකුරාදා උදේ මෙයාව බලන්න එන්න ජෙමි තීරණය කරනවා. මේ අතරේ ස්කයිව හොයන ක්‍රිස් දකිනවා ඇය බාත් රූම් එකේ ඉන්නවා. මේ අවස්ථාවේ ඇය ගැන වැඩිදුර හොයලා බලන්න ඕන කියලා හිතපු ක්‍රිස් මෙතනට ඇවිත් ඇගේ හෑම්බෑග් එක බලනවා. මෙතනදී මෙයාට ක්‍රිස් සහ ලීසා එකට ඉන්න ෆොටෝ වගේක් හම්බෙනවා. ඒත් එක්ක මෙතනට ස්කයි එනවා. ස්කයිව දැක්ක ක්‍රිස් කලබල වෙලා බය වෙද්දී ස්කයි කියනවා ඒකට කමක් නැහැ. මං ඔය විතර හිටියනම් මාත් ඒකම තමයි කරන්න කියලා. ක්‍රිස් මෙතන ඉඳ ගණිතී ස්කයි අඳන් ඉන්න ටවල් එකත් ක්‍රිස් දිහාට විසි කරලා ඔහුත් එක්ක ඉන්ටිමේට් වෙන්න ලෑස්ති වෙනවා. ඊළඟ දවසේ උදේ ක්‍රිස් ඇහැරලා යාගේ ෆෝන් එක හැමතැනම හෙව්වත් මෙයාට යාගේ ෆෝන් එක හම්බෙන්නේ නැහැ. මේ නිසා මෙයා ස්කයිව හෙව්වත් මෙයාට ස්කයිව හම්බෙන්නේ නැහැ. මෙහෙම ඉද්දී මෙයා දකිනවා ටීවී එකේ යන බ්‍රේකින් නිවුස් එකක්. මේ නිවුස් එකෙන් කියවෙන්නේ ගැහැණු ළමයෙක්ගේ මරණයක් ගැන. මේක දැකපු ක්‍රිස්ට මතක් වෙනවා මේ ඉන්නේ එදා ස්කයිගේ ෆොටෝ එකේදී දැක්ක එයාගේ යාළුවා නේද කියලා. ඒත් එක්ක මෙතන ක්‍රිස්පි චිකන් බෑග් එකක් අරගෙන එන ස්කයිව පෙන්නනවා. ස්කයි නම් ගොඩක් ආසාවෙන් තමයි මේ චිකන් බගට් එක කන්න හදන්නේ. මෙයාගේ අමුතු හැසිරීම නිසා ක්‍රිස්ට තේරෙනවා මෙතන මොකක් හරි අමුත්තක් වෙනවා කියලා. මේ නිසා ඇගෙන් ෆෝන් එක ගැන ඇහුවත් ස්කයි කියනවා මං කාලේ ඉවරලා වගේ ෆෝන් එක හොයලා දෙන්නම් කියලා. ක්‍රිස් මෙතනදී කලබල වෙලා කියනවා මං දැක්කා ඔයාගේ යාළුවා මැරලා ඉන්නවා කියලා ටීවී එකේ නිවුස් එකක් යනවා කියලා. මේ දේ ඇහුණා ස්කයි මේ දේ ගණන් ගන්නේ නැතුව ඉන්නවා. ක්‍රිස් කියනවා අපි මේ ගැන පොලිසියට කියන්න ඕන කියලා. ස්කයි කියනවා ඒක මහ මෝඩ වැඩක්. මොකද මං තමා එයාව මැරුවේ කියලා. ක්‍රිස් මේ දේට බයෙන් කොට ගැහෙද්දී ස්කයි කියනවා ලීසා නරක පින්වතියක් නෙමෙයි. ඒත් එයාට මං ගැන ඊර්ෂ්‍යාවක් තිබුණා. අනික මගේ සැලැස්මට එයා කරදරයක් කියලා හිතුණා. එයා මට ඕනලා තිබුණේ එයාගේ රූම් එකට වයින් ගෙදර හොඳට පේන නිසා. මගේ වැඩේ කරගන්න මං එයාට ආදරේ කළා. පස්සේ මං එයාව අයින් කළා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි පහුගිය මාස දෙකේම මං ඔයා ගැන බලාගෙන හිටියේ. ඔයා ගෙදරට ලේසියෙන් අමුත්තු එන්නෙත් නැහැ. ඒ වගේම ඔයා කන වෙලාව, නිදා ගන්න වෙලාව, ව්‍යායාම කරන වෙලාව මම මේ හැම දෙයක්ම බලාගෙන හිටියේ. ඒ වගේම ගෙදරට බඩු ගන්න යන්නේ කවද්ද කොතනද යන්නේ කියලා මං හැමදේම දන්නවා කියලා ඇගේ ප්ලෑන් එක ක්‍රිස්ට කියනවා. ස්කයි මේ දේවල් ගැන පවපොච්චාරණය කරන්නේ ක්‍රිස් වැඩි කාලයක් ජීවිතුන් අතර තියන්නේ මෙයාගේ අදහසක් නැති නිසා. ක්‍රිස් මේ දේවල් ගැන දැනගෙන ඉති ඔහු මෙතනින් පැනලා යන හදද්දීම ස්කයි දොර ලොක් කරනවා. මොකද මේ හැම දෙයක්ම පාලනය තියෙන්නේ ඇගේ අතේ. මෙතනදී ආ ඉලෙක්ට්‍රික් ට්‍රේස් එකක් කාලලා ක්‍රිස්ගේ සිහිය නැති කරනවා. මේ අතරේ අනිත් පැත්තේ ඉන්න රෝනාල්ඩ් මේ කාමරේ පිරිසිදු කරන්න මොබ් බකට්ටයක් අරගෙන ඇතුළට එනවා. ඇවිත් මේ කාමරේ තියෙන දේවල් හොයලා බලද්දී මෙයා දකිනවා ස්කයි ඔට්ටු බැලුව දොර දකිනවා. මේකට හැතිලා බැලුවම රෝනාල්ඩ් දකිනවා ක්‍රිස්ගේ ගෙදර. ක්‍රිස්ගේ ගෙදර අමුත්තක් දැවුනේ නැති රෝනාල්ඩ් ආල්ලපු නිවුස් ගැන බලද්දී දකිනවා ඒ ගෙදර ඉන්න ලේඩි මේකෙන් යෝගා ප්‍රැක්ටිස් කරනවා. මේ දකින දේ නිවියන්නේ බලන්න ෆොටුවක් අරන් බලන්නේ රෝනාල්ඩ් අන්තිමේදී අහම්බෙන් දකිනවා ක්‍රිස්ගේ ගෙදර ස්කයි ඉන්නවා. ඒ වගේම ක්‍රිස්ව රෝද ෆොටෝ ගැට ගහලා. ස්කයි මෙහෙම කරන්නේ ක්‍රිස් පොහොසත් නිසා. අනික තමන්ට ඕන දේවල් ඔහු ළඟ තියෙන නිසා. ක්‍රිස් මෙතනදී කෑ ගහද්දීම ස්කයි පහින් පාරක් දෙනවා ක්‍රිස් වැදගෙන වටෙනවා. ස්කයි මෙතනදී ක්‍රිස්ගේ බෑන්ක් විස්තර සහ පෞද්ගලික දේවල් තමන්ට හෙළි කරන්න කියලා කියනවා. ඒත් මේ දේවල්ට ක්‍රිස් උත්තර දෙන්න කැමති නැති නිසා
හැන් ග්‍රිල්ලයක් අරගෙන ක්‍රිස්ට වද දෙන්න පටන් ගන්නවා. මේ වේදනාවල් දරාගන්න බැරි ක්‍රිස්ට අන්තිමේදී බෑ ක්‍රිස්ටර ඇයට දෙන්න වෙනවා. ක්‍රිස්ගේ මුළු account එකේම සල්ලි ට්‍රාන්ස්ෆර් කරගත්තත් ඇයට මදි. ක්‍රිස්ගේ නමට තියෙන ව්‍යාපාර සහ කොටස් මගේ නම සමාගමට හරවන්න කියලා බල කරනවා. මේ නිසා ක්‍රිස්ට Zoom call එකක් ගන්න පුළුවන් වෙන්නේ ඔහුගේ එක අතක් නිදහස් කරනවා. මෙතනදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ක්‍රිස් ස්කයිගේ බෙල්ලෙන් අල්ලා ඇය නවත්තන්න හැදුවත් ඇය කතුරු අරගෙන ක්‍රිස්ගේ උරහිසට ඇනලා තුවාල කරනවා. ක්‍රිස්ගේ මේ මුරණුකම් වලින් ඔහු හේලෑ කරන්න ඇයි ජෙමිසා විලෝ ඉන්න වීඩියෝ එකක් පෙනෙනවා. මේකට බය හිතන ක්‍රිස්ට තේරෙනවා ස්කයි කියන්නේ තමන්ට ඕන දේ ගන්න ඕනම කෙනෙක්ව මරන්න දෙපාර හිතන්න නැති කෙනෙක් කියලා. ඒ නිසා එල්ලෙන ඕනම දෙයට එකග වෙන්න ක්‍රිස්ට සිද්ධ වෙනවා. මේ අතරේ ස්කයි ක්‍රිස්ගේ ගෙදර තියෙන මිල අධිකම භාණ්ඩ සහ වටිනා හැම දෙයක්ම විකුණන්න ලෑස්ති වෙනවා. ඊළඟ දවසේ ක්‍රිස් පුදුම කරමින් මේ නිවසට අමුත් එක්ක එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ක්‍රිස්ගේ කකුල කඩපු පුද්ගලයා. එයා ඇවිත් අහනවා දැන් කකුලට කොහොමද කියලා. මේ කහපු ක්‍රිස්ට නම් හොඳටම කේන්ති යනවා. මොකද මේ හැම දෙයක්ම ඇගේ ප්ලෑන් එකක්. මේ පුද්ගලයා ඇවිත් ඉන්නේ ක්‍රිස්ගේ චිත්‍ර සහ වයින් වර්ග මිලට ගන්න. ඒ විතරක් නෙමෙයි මේ ගෙදර පාපිස් සහ ගෘහ භාණ්ඩත් අරගෙන යනවා. මේ අතරේ මේ හැම දෙයක්ම බලන ඉන්න රෝනාල්ඩ් මේ ගැන හොයන්න ස්කයි ගෙදරින් යනකම් බලාගෙන ඉන්නවා. ඇයි ගේ ගමන් ක්‍රිස් ඉන්න ගෙදර චානලය කඩාගෙන ඇතුළට යනවා. ඒත් මේදී නොටිෆිකේෂන් ඇලර්ට් එකක් මගෙන් ස්කයි දැනගෙන වාහනේ අපසු හරවනවා. මේ සිකියුරිටි සිස්ටම් දාන්නේ නැති රෝනාල්ඩ් දකින්නවා ක්‍රිස් පැනලා දාලා ඉන්නවා. හැබැයි මෙයා යව බේර ගන්නට වඩා හිත යන්නේ ගෙදරට. මොකද මේ ගෙදර තියෙන්නේ මිල අධිකම ගෘහ භාණ්ඩ. ක්‍රිස්ගේ කටේ තියෙන ටේප් එක ගැලවුවාම ක්‍රිස් කියනවා ඉක්මනට පොලිසියට කතා කරන්න. ඇයි මිනිමරුවෙක්. ඇයි දැනටවත් මෙහෙ එනවා ඇති කියලා. ඒත් රෝනාල්ඩ් නිකන් උදව් කරන්න කැමති වෙන්නේ නැහැ. මේ අතර විත්තියේ තියෙන මිලෙන් අධික පිකාසෝ චිත්‍රයේ රෝනාල්ඩ් දෙන පොරොන්දුයි මේ ක්‍රිස්ගේ ටේප් පටි ලියන්න උදව් කරනවා. මේ අතරේ ක්‍රිස් බලාපොරොත්තු වෙන විදිහට ස්කයි නැවත මෙයාලා ගාවට එනවා. මේ දේ දැක්ක රෝනාල්ඩ් ස්කයිගේ හැටි හොඳ හැටි දන්න නිසා එයාගේ චිත්‍රයේ පියකුයි අරගෙන මෙතනින් යන්න හදනවා. ඒත් එක්කම ස්කයි මෙතනට එදී පිය ආදිහට දික් කරලා බය කරනවා. ඒත් ස්කයි යතේ ඊට වඩා භයානක දෙයක් තියෙනවා. ඒ කඩුවක්. මේකට බය වුණ රෝනාල්ඩ් එයාගේ චිත්‍රයත් අරගෙන පල්ලෙහාට දුවගෙන ගිහින් හැංගෙනවා. රෝනාල්ඩ් මෙයාට බය හැංගුණාට ඇතුළේ තියෙන සිකියුරිටි සිස්ටම් එකෙන් නම් හැංගෙන්න බෑ. ස්කයි මේ හැම දෙයක්ම ෆෝන් එකෙන් දකිනවා. රෝනාල්ඩ් අන්තිමේදී කරංචිකේදී කොටු වෙනවා. රෝනාල්ඩ් තමන්ගෙන් පියෙන් පාර දුන්නත් උමුතුවෙන් ඉන්න ස්කයිට මේ පාර වදින්නේ නැහැ. අන්තිමේදී මේ කඩු සටන නවතින්නේ පිකාසෝගේ චිත්‍රය වගේම රෝනාල්ඩ්වත් ඉරාගෙන ගිහිල්ලා. මේ අතර බාගෙට අතේ පටි ලියාගත්ත ක්‍රිස් අනිත් අතේ පටි ලියාගෙන මෙතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. මෙයා එළියට ආවත් එතන කාර් එකේ දොර නම් ඕපන් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන හිමමත යන වාහනේ නැගලා මෙතනින් පුළුවන් තරම් වේගෙන් ඈතට යනවා. ඒත් අතරමඟදී ගලක හැප්පිලා මෙයාට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාට දෙන වැටෙනවා. ඒත් එක්කම වාහනයක් මෙයා ළඟටම වෙත් නතර කරනවා. වාසනාවට වගේ මෙතන ඉන්න පුද්ගලයා මොකට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ක්‍රිස් කියනවා කෙල්ලෙක් මාව මරන්න හදනවා. මම මෙතනින් බේර ගන්න කියලා. මෙයා තමයි සෙබස්ටියන්. සෙබස්ටියන් මෙයාව කාර් එකට දාගෙන යව සංසුන් කරලා මෙතනින් එක්කගෙන යනවා. මෙයා යන ගමන් සෙබස්ටියන් 911 කෝල් කරලා ක්‍රිස්ගේ අතට ෆෝන් එක දෙනවා. ක්‍රිස් මේ ගැන විස්තර දෙකින් දිගටම කිව්වාම ටික වෙලාවකින් තේරෙනවා මේ කතා කරන්නේ ස්කයිට කියලා. ඒත් මෙයා පරක්කු වැඩි. මොකද එතකොටත් සෙබස්ටියන් මෙයාට පාර දෙනවා සිහිය නැති වෙන්නම. ක්‍රිස්ට සිහිය එද්දී මෙයා දකිනවා සෙබස්ටියන් ස්කයි එක ඉන්නවා. පේන විදිහට සෙබස්ටියන් ඉන්නේ ස්කයිගේ පැත්තේ. මේ නිසා ක්‍රිස්ගේ තාත්තය තව තවත් දරුණු පැත්තට හැරෙනවා. ක්‍රිස් සෙබස්ටියන්ගේ තමුසේ කවුද කියලා ඇහුවාම සෙබස්ටියන් කියනවා මම ස්කයිගේ ස්ටෙප් තාත්තා කියලා. ස්කයිගේ අම්මා මරුණට පස්සේ මම යාට මේ දේවල් කරන්න කියලා දුන්නා කියලා කියනවා. මෙයාලා ක්‍රිස්ට තෝරගෙන තියෙන්නේ ක්‍රිස් තාත්තා විශාල ධනස්කන්ධයක් තියෙන නිසා. ක්‍රිස් තාම පණ පිටින් ඉන්නේ මෙයාගේ තවත් සල්ලි තියෙන නිසා. ස්කයි දන්නා මෙයාගේ සේප්පුවක ආරක්ෂිත විදිහට ඩොලර් මිලියන 14ක බැඳුම් කර තියෙනවා කියලා. ඒ වගේ මේ පෙට්ටියේ අතුරු පවා ස්කයි ගාව තියෙනවා. ක්‍රිස් කියනවා ඒක තමයි ඔයාලා මාව මැරුවේ නැත්තේ. මොකද බැංක් එකේ බයෝමෙට්‍රික් ස්කෑන් එකට මගේ ෆින්ගර් ප්‍රින්ට් එක ඕන වෙනවා. ඔයාලට මාව නැතුව ඒක ගන්න වෙන්නේ නැහැ කියලා. ක්‍රිස් කියනවා මට මොනවා කරත් මම නම් ඔයාලත් එක්ක ඉන්නේ නැහැ කියලා. ඒත් මෙයාට තියෙන්නේ වෙනම ප්ලෑන් එකක්. ක්‍රිස් වේදනාවෙන් කෑ ගහද්දිම මෙයාලා යාළගේ ඇඟිල්ල කපා ගන්නවා. ඊළඟ දවස ක්‍රිස් ඉන්න ගෙදරට ජෙමිසායාගේ දුව වන විලෝ එනවා. සිකුරාදා දවසේ මෙයාලා ක්‍රිස්ව බලන්න එනවා කියලා කලින් ක්‍රිස්ව දැනුවත් කරලා තිබුණා. විලෝ ගේ ඇතුළට දුවගෙන යද්දී ජෙමි දකිනවා
ගෙදර ජනේලයක් කඩලා තියෙනවා. මෙතන මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව මෙයාලා ඇතුළට යද්දී විලෝ දකින ස්කයි ඒව වඩාගෙන එනවා. ස්කයි මෙතනදී තමන් හඳුන්ලා දෙනවා මම ක්‍රිස්ගේ හෙදිය කියලා. ජෙමීට මේකන සැක හිතිලා කොයිද ක්‍රිස් මාව යාළඟට එකගෙන යන්න කියලා කිව්වාම ස්කයි මෙයා ක්‍රිස් ඉන්න කාමරයට දාලා දොර වහනවා. ක්‍රිස් අතේ තුවාල එක්ක එයාගේ දුව වන විලෝව බදා ගන්නවා. මේ අතර අනිත් පැත්තේ ඉන්න ස්කයි සහ සෙබස්ටියන් ක්‍රිස්ගේ ඇඟිල්ලත් අරගෙන බැංකුවට යනවා. මේ යන අතරේ විලෝ කාසියක් උඩ දාගෙන සෙල්ලම් කරන දකින්න ක්‍රිස් අදිස්සියම වා කවුලුව දකින්නවා. මේ නිසා ක්‍රිස් විලෝට කියනවා ඔයා මේ කවුලුවේ රිංගලාගේ මේ දොර අරින්න කියලා. මේ අතරේ බැංකුවේ ඉන්න සෙබස්ටියන් එයාගේ අත තුවාල වෙලා තියෙනවා කියලා පෙන්නනවා. ඒත් ඇත්තටම ක්‍රිස්ගේ ඇඟිල්ල මෙයාගේ අතට තියලා බැන්ඩේජ් කරලා තමයි තියෙන්නේ. මෙයා ෆින්ගර්ප්‍රින්ට් එක යූස් කරලා සේප්පුවට ඇතුළු වෙනවා. අනිත් පැත්තේ ඉන්න ක්‍රිස් ජෙමීට කියනවා මෙයාලගේ බැංකුවේ බැඳුම් කරගන්න කියලා. මෙතනදී ජෙමී කියනවා එතන බැඳුම් කර හැම දෙයක්ම දික්කසාද වෙන නිසා මම වෙන තැනකට මාරු කළා කියලා. මේ වෙනකොට ස්කයි සහ සෙබස්ටියන් මේ දේ දැනගෙන ගොඩක් තරහින් ඉන්නේ. මෙයාලා ඇවිත් කාමරේ ඇවිල්ලා බැලුවම කවුරුත් නැහැ. පස්සේ මෙයාලා බෙදලකින් හොයද්දී සෙබස්ටියන් දොරක් අරිද්දීම හැංගිලා ඉන්න ක්‍රිස් මෙයාට පහර දෙනවා. ඒත් මෙයාට පහර දෙන්න තරම් ශක්තියක් ක්‍රිස්ට නැති නිසා සෙබස්ටියන් මෙයාව අල්ලා විසි කරනවා. මේ වෙලාවේදී ස්කයි තුවාක්කුවක් කරන මෙතනට එද්දී සෙබස්ටියන් වීරයෙක් වගේ කෑ ගහනවා මෙයාට වෙඩි තියන්න කියලා. ඒත් බිම වැටලා ඉන්න ක්‍රිස් දිහා බලාගෙන ඉන්න ස්කයි තුවාක්කුව සෙබස්ටියන් පැත්තට හරවලා මෙයාට වෙඩි තියනවා. මේ පාට සෙබස්ටියන් වැටෙද්දී ක්‍රිස් අයිස් පික් එකක් අරගෙන ස්කයිගේ උර ඉස්සර ගහලා ෆෝන් එකක් අරගෙන මෙතනින් පැනලා දුවනවා. ෆෝන් එකේ සිකියුරිටි සිස්ටම් එකෙන් SOS පණිවිඩයක් යවලා මුළු ගෙදරම කරන්ට් එක යවනවා. ඒ වගේම සින්දුවක් ප්ලේ කරලා ස්කයිගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට හරවනවා. ස්කයිට අඳුරේදී මුකුත් පේන්නේ නැතුණාට ක්‍රිස් නම් මේ හැම දෙයක්ම ෆෝන් එකෙන් බලාගෙන ඉන්නේ. අන්තිමේදී හැංගිලා ඉන්න ක්‍රිස් ස්කයි ආවගමම බිම දාලා පහර දෙනවා. ඒ තුවාල නිසා අඩපනලා ඉන්න ක්‍රිස්ට ඇයට පහර දෙන්න තරම් ශක්තියක් නැහැ. මේ නිසා ක්‍රිස්ගේ කැඩුණු කකුලට නැවත මාරාන්තික පහරක් දෙන්න හදද්දිම ජෙමී ඇවිදින් ස්කයිව පැත්තකට තල්ලු කරනවා. හැබැයි ජෙමීටත් අන්තිමේදී වෙන්නේ මේ දරුණු ස්කයිගෙන් පහර කන්න. අන්තිමට තුවාල වුණ කපල් එක කාමරේ මුල්ලේ වේදනාවෙන් කෑ ගහද්දී ස්කයි දෙන්නටම පහර දෙන්න හදනවා. ඒත් එක්කම පිටිපස්සේ ඉන්න විලෝ ස්කයිට වෙඩි තියනවා. ස්කයි මැරෙන වැටෙද්දිම ජෙමී දුවගෙනගෙන විලෝව බදා ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙතනට පොලිසියෙන් එනවා. හැබැයි තාම ස්කයිට පණ තියෙනවා. ස්කයි අන්තිමේදී මුමුණනවා මගේ නම මාග්‍රට් කියලා. ස්කයි හෙවත් මාග්‍රට් මෙහෙම මියනවත් එක්කම මේ මූවි එක ඉවර වෙනවා. ඩිවෝස් වෙන එකේ කපල් එක අන්තිමේදී මාරාන්තික අනතුරකින් පස්සේ එකතු වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බ වෙනකම් මේ වගේ ගර්ල්ස්ලාගේ බේරලා ඉන්න.